හැලෝ කොහොමද ඔයාලට මිස් බෝල් කොත්තුවක් හදන විදිය බලමු. මුලින්ම මේකට දාන්න කුරුඳු කරාබු නැටි එනසල් කොත්තමල්ලි මෙහෙම කබලේ බෙදලා අරගෙන මේ වගේ තලා ගන්න කුඩු කරගන්න. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා ඒකට දාගන්න එළඟි තෙල් හරි නැත්නම් ভেජිටබල් ගී හරි බටර් හරි කැමති දෙයක් තෙලුත් හොඳයි. මම දාලා තියෙන්නේ මේ ভেජිටබල් ගී. මේක දාලා හොඳට රත් වෙන්න තෙල් එක රත් වෙන්න තියන්න. ඊට පස්සේ ඒකට අබ සුවල්පයක් දාගන්න. මේක හදන්නේ ග්‍රේවි එකනේ. එහෙනම් ඉතින් අබ සුවල්පයක් දාන් ඒකට දාන්න ඕනේ සුදු ලුණු ඉඟුරු. දාලා හොඳට රන්වන් පාට වෙනකන් ඒක පොඩ්ඩක් ලිපේ අඩු ගින්දරේ බැදෙන්න දෙන්න. රන්වන් පාට වෙනකන් පොඩ්ඩක් හැඳි ගන්න. ඊළඟ බැදෙන්න දෙන්න. මේ ගානට රන්වන් පාට ආවට පස්සේ ඒකට අපි දානවා ලුණු. ලුණුත් දාලා හොඳට ඒකත් අර වගේම දෙක රන්වන් පාට බැදෙන්න කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකට දානවා අපි කරපිංචා ඒ වගේම මේ රම්පු. දාලා මේ විදිහට මේක කලවම් කරගන්න. මේක බලන්න හදනකොට හොඳ සුවඳක් එනවා මේ જાති ටික මෙහෙම දැම්මහම. මෙන්න මේ වගේ වෙන්න බැදුනට ටෙම්පරා දුන්නාට පස්සේ ඒකට දානවා අවු මිරිස් ටිකක්. ඊට පස්සේ ඒකත් විනාඩියක් විතර තියලා ඊට පස්සේ ඒකට දානවා අපි මිරිස් කුඩු. මේ මිරිස් කුඩු දාලා හොඳට ඒක ටෙම්පරාදු කරගන්න. මේ මිරිස් ටික හොඳට මේ තෙලේම බැදෙන ගානට ටෙම්පරාදු කරගන්න. ටිකක් කලවම් කරගෙන ඊට පස්සේ මේ අපිට ඒකට දාලා තියෙන්නේ වතුර ලුණු මම තක්කලි ගෙඩි ටිකක් දැම්මා. තක්කලි ග්‍රෑම් 20ක් විතර. ඊට පස්සේ ගම්බිරිස් කුඩු ටිකක් දාගත්තා. දැන් අපි අන්තිමට දාගත්තා මීට්ස් බෝල් ටික. මේ හදන්නේ මීට්ස් බෝල් කොත්තුවක් නිසා ඒකට මීට්ස් බෝල් ටික මේ ග්‍රේවි එකට අන්තිමට දාගත්තා. මේ තක්කලි එහෙම දැම්මහම මේකේ රස වෙනම නෙක්ස්ට් ලෙවල් එකකට එනවා. මේකට අන්තිමට අපි දාගත්තා තව සීනි ටිකක් දාගන්නවා. ඒකේ රස පොඩ්ඩක් වැඩි කරගන්න. ගොඩක් නෙමෙයි චූට්ටක්. දැන් අර මිරිස් ටික මුලින් හොඳට අර විදිහට තෙලේ බැදුනට පස්සේ මේකේ හොඳ මිරිස් පාටට එනවා. මේක මෙහෙම උතුරන්න පොඩ්ඩක් උතුරනකන් ඉපේ තියාගන්න. උතුරගෙන එනකොට ඉපේ ගින්දර තාඩියක් අඩු කරලා දාන්න පොල් කිරි මිටි කිරි කෝප්පයක්. මේකෙන් හොඳ කිරි රසත් මේකට එකතු වෙනවා. බලන්න තෙල් ගතිය වගේ උඩින් හොඳට හිටිනවා. ඔයාට කිරි හොදි වගේ දෙයක් දානවා නම් වෙනම දැම්ම හැකි. නැත්නම් මිරිසටම හදනවා නම් මිරිස් දාලා කිරි දාන්න නැතුව හදන්නත් පුළුවන්. අන්තිමට ලිපෙන් බාගෙන ඉවර වෙලා ඒකට අපි එකතු කරනවා විනාගිරි මූලියෙන් එකක් වගේ දානවා. මොකද ලිපේ තියෙදි දාන්නේ කැටි ගහෙන්න බලනවා කිරි දාපු නිසා. මේ මිරිස්සෙම හොඳට බැදුනා මේ වගේ ලස්සන පාටට හොඳ මික්ස් බෝල් කරි එකක් හැදෙනවා. මේ ග්‍රේවි එක දාලා තමයි අපි කොත්තුව දැන් හදන්න යන්නේ. දැන් බලමු කොත්තුව හදනදී. මුලින්ම ඒකටත් මම දාගත්ත ভেජිටබල් ගී මේ සෙන්ඩක් විතර. ඒකට ඊට පස්සේ කොටාගත්ත ඒවයි සුදු ලුණු ඉඟුරු එකට දාලා හොඳට ටෙම්පරාදු කරගන්නවා. ඒකට ලුණු ටිකක් ඇඩ් කරගන්නවා. අපි ඊට පස්සේ ඒකට මිරිස් මේවා මම දාලා තියෙන කොච්චි වස් කැරට් ඔය දෙකක් දාලා හොඳට ටෙම්පරාදු කරගන්න. ඊට පස්සේ ඒකට අපි දානවා දැන් කෑලි මිරිස් ටික. මේක කොත්තුවේ රසය වැඩි වෙන්න මිරිස් රස හැදෙන්න කෑලි මිරිස් ටිකක් දානවා. කෑලි මිරිස් දාලා ඉවරලා ඒකට දානවා ඊට පස්සේ බිත්තරයක්. හරි දෙකක් හරි වඩ දාගන්න පුළුවන්. වන්නක බිත්තරයක් දැම්ම. මේ බිත්තරේ හොඳට ස්ක්‍රම්බල් ගතිය එනකන් හොඳට කලවම් කරගන්න. ඒතර තමයි ඊම ටේස්ට් එක එන්නේ. මේක ඊට පස්සේ අපි දාගන්නවා අන්තිමට තමයි ලීක්ස් දාන්නේ. මේ ඉතින් අන්තිමට අපි ලීක්ස් සෙට් කරගන්නවා. නැත්තම් ඕනට වඩා කුක් වුණොත් ඒක ප්‍රශ්නයක් වෙනවා ලීක්ස් එක. ඒ ලීක්ස් සෙට් කරලා විනාඩියක් විතර කලවම් කරලා අපි දාගන්නවා ඒකට කොත්තු. ඔයාලට පුළුවන් ඕනම් පරාට කපලා අරගන්නත් පුළුවන්. නැත්තම් කොත්තු රොටි පැකට් තියෙනවා. කඩේ පැකට් එකක් කරගෙන හදන්නත් පුළුවන්. මේක පැකට් එකකින් තමයි හදන්නේ. මේක මේ වගේ ගානට හොඳට කලවම් කරගත්තට පස්සේ ඒකට අපි දානවා අපි හදාගත්ත ග්‍රේවි එක. ඒ ග්‍රේවි එකෙන් ටිකක් හොඳට වාට හිතන ගානට ගෑවෙන මේ සැඳි තුනක් විතර වගේ දාගත්තා නම් හරි. මේ තියෙන අපි අන්තිමට හදාගත්ත කොත්තුව මිස් බෝල් කොත්තුව. ඔයාට ඕන මිස් බෝල් කොත්තුවටම
මිස් පොල් ටික කලවම් කරන්න පුළුවන්. මම පෙනුමයි ලස්සනත් එක තියෙන්න ඕනේ හින්දා වෙනම දාලා තිනේ. උඩින් ලුණු කොළ ටිකක් ඉහලා තියෙනවා. මේකේ රස තමයි මේ මිස් පොල් කොත්තු හොඳටම එන්න නම් මේක වැඩි ගින්දරේ ටක් ටක් ගාලා හදාගන්න අන්තිමට කොත්තුව කලවම් කරනවා.